ලෙනාඩ් වොල්ෆ් ඇවිල්ලා එයා මෙන්න මේකේ තිබුණු එක ගම්මානයක් ගැන හොඳට නිරීක්ෂණය කරනවා. මොකද්ද ගම්මානය? බැද්දේගම ගැන. එතකොට බැද්දේගම එක පුද්ගලයෙක් හම්බ වෙන්න ගියා කියලා ලෙනාඩ් වොල්ෆ් කියනවා. කවුද එයා හම්බ වෙන්නේ යන්නේ නැත්තේ කියලා ඔයාලා කතාව දන්නවනම් දන්නවා. එයා බැද්දේගම ලියන්න කලින් ලෙනාඩ් වොල්ෆ් ගිහිල්ලා තියෙනවා බැද්දේගම හිටපු එක මිනිස්සෙක් හම්බ වෙන්න. එයාගෙන් තමයි මේ කතාව අහගන්නේ. හරිද? එතකොට ලෙනාඩ් වොල්ෆ් මේ කතාව ලියන්නේ ලංකාවේ ඉඳන්ද? ලංකාවේ ඉඳන් නෙවෙයි, මෙයා යනවා කොහෙටද? එංගලන්තෙට ගිහිල්ලා එංගලන්තේ තමයි මෙයා මේ කතාව ලියන්නේ. එතකොට එංගලන්තේ ඉඳන් මෙයා කතාව ලිව්වේ සිංහලෙන්ද? නෑ, එයාගේ භාෂාවෙන් එයා ලියනවා කතාව. ඊට පස්සේ මේක කවුරු හරි පරිවර්තනය කරාද අනුවර්තනය කරාද? අනුවර්තනය කරායි. අනුවර්තනය කරා කියලා කියන්නේ පරිවර්තනයයි අනුවර්තනයයි කියන්නේ දෙකක්ද? දෙකක්. මොකද්ද වෙනස? එයා පරිවර්තනය කරා කියලා කියන්නේ පුතේ යම්කිසි කෙනෙක් එංගලන්තයේදී දැන් ඔය භාෂාවෙන් කතාව ලිව්වා කියන්නකෝ. එයා ඒකම අනිත් පැත්තට ට්‍රාන්ස්ලේට් කරනවා නම්, ඒ ලියපු එකම අනිත් පැත්තට එයා සිංහලට හරවනවා නම් අපි ඒකට කියනවා පරිවර්තනය කියලා. හරිද? එංගලන්තේ ලියපු එක අපේ රටට හරියන්න, අපේ ලංකාවේ මිනිස්සුන්ට හරියන්න ලිව්වනම්, හරවලා හදලා කොටස් අඩු වැඩි කරලා හදලා මේ කතාව ලිව්වනම් අපි ඒකට කියනවා අනුවර්තනය කියලා. පරිවර්තනයේදී එයා ලියපු එකම ගෙඩි පිටින් අනිත් පැත්තට හැරෙව්වා. අනුවර්තනයේදී මොකද වුනේ? එයා අපේ ලංකාවේ මිනිස්සුන්ට හරියන විදියට අඩු වැඩි කරලා මේක හැදුවා. එහෙම කරපු එකනා කවුද කියලා මේකේ තියෙනවා. කවුද? ඒ.පී. ගුණරත්න මහතා විසින් තමයි ලෙනාඩ් වොල්ෆ් ලියපු කතාව අනුවර්තනය කරන්නේ. හරිද? පැහැදිලිද? එතකොට මේ තියෙන්නේ 44 පිටුවේ එක තියෙනවා. හරි? ඔයාලට සමහර විට කෙටි ප්‍රශ්න එන්න පුළුවන්. එයාගේ තවත් කතා මොනවද කියලා. ඒ ගුණරත්න මහතා විසින් ලියපුවා මොනවද? වානරයා, චූචෙන්, තව මොනවද? මාර හිනානේ. ඔව්, සුදු ගෝනා, සුදු නෝනා නෙමෙයි, සුදු ගෝනා. හරිද? හොඳට බලා ගන්න. සුදු ගෝනා, මැකී ගිය දඩමං, ඔන්න ඔය වගේ. ඔව්. ලෙනාඩ් වොල්ෆ් ලියපු කතාවේ නම මොකද්ද පුතේ? විලේජ් ඉන් ද ජංගල් කියලා එයා ලියනවා. ඊට පස්සේ මේක අනුවර්තනය වෙනවා මෙන්න මේ නමින්. දැන් ඔයාලා පොතට ඇවිල්ලා තියෙනවා මේක මොන නමින්ද? බැද්දේගම කියලා. බැද්දේගම කියලා කියන්නේ හරීම ලස්සන කතාවක්. මට පොත කියවන්න බෑ පුතේ. පොත කියවුවොත් එහෙම ඔයාලට නිදිමත වෙනවා. ඒ නිසා මම කතාව කෙටියෙන් කියන්නම්. ඔන්න බලන්න. බැද්දේගම කියලා කියන්නේ පුතේ මෙන්න මේ වගේ ගමක්. හරිද? රොටියක් වගේ තැටියක් නෙවෙයි. මම මේ ඔයාලට කියන්න ඕනේ නිසායි මේ ටික කියන්නේ. අහගන්න බැද්දේගම මෙන්න මේකනම් බැද්දේගම හිටියේ පුතේ හරීම දුප්පත් මිනිස්සු. හරීම නූගත් මිනිස්සු. මේ මිනිස්සු කිසිම දෙයක් දන්නේ නැහැ. එයාලා කොටු වෙලා හිටියේ මෙන්න මේ ගමට විතරමයි. හරිද? එතකොට මේකේ එක පැත්තකින් තියෙනවා මොකද්ද? මුහුද. මේ ගමේ එක පැත්තකින් මුහුද. අනිත් පැත්තෙන් පුතේ මේ ගමේ මොකද්ද වෙලා තිබ්බේ? මේකේ අනිත් පැත්තෙන් ගල් පර්වත කඳු වලින් වට වෙලා තිබුණා. හරිද? එතකොට මේ ගමේ මේ පැත්තෙන් මොනවද තිබ්බේ? දැඩි ලෙසම තාමත් ඉක්මනින් ශීඝ්‍රයෙන් වැවිලා ව්‍යාප්ත වෙලා යන වනාන්තරයක් තිබ්බා. හරිද? එතකොට මෙන්න මේ ගමේ පුතේ මෙන්න මේ වගේ පුංචි ගෙවල් හදාගනිපු මිනිස්සු කී දෙනෙක්, ගෙවල් කීයක් විතර තිබුණද? ගෙවල් 10ක් විතර තියෙනවා. හරිද? මේක තමයි බැද්දේගම. බැද්දේගම කියලා කියන්නේ හරීම දුප්පත් මිනිස්සු හිටපු රටක්. ගමක්. මෙයාලට මෙන්න මෙතනින් පොඩ්ඩක් එළියට යන්න විතරක් තියෙදි මේ මුළු ගමම මෙන්න මේ විදියට එක පැත්තකින් මුහුදෙන් අනිත් පැත්තෙන් මෙන්න මේ විදියට ගල් පර්වත කඳු වලින් මේ පැත්තේ වනාන්තරයෙන් වට වෙලා තිබුණා. මිනිස් ගෙවල් පවුල් 10ක් විතර තමයි මේකේ ජීවත් වුනේ. මේගොල්ලන්ට රෝහලක් තිබුණද? මේගොල්ලන්ට රෝහලක් නෑ පුතේ. විවිධ වසංගත රෝග ආවා, විවිධ බෝවෙන රෝග ආවා, ළමයි හම්බ වෙන අය ආවා. මේ හැමෝම මොකද උනේ? නිකරුණේ ගොඩක් අය මැරිලා ගියා. ඊට පස්සේ මේ වගේ රෝහලක් තියෙනකොට මේ ගමට මාසෙකට විතර එක වෛද්‍යවරයෙක් ඇවිල්ලා මේගොල්ලන්ට බෙහෙත් පෙති ටිකක් දීලා නොගියොත් මෙයාලාට ඒ ටිකවත් එහෙමවත් බෙහෙතක් නැති වෙනවා. මේගොල්ලෝ නිකම්ම මැරිලා යනවා. එතකොට මේගොල්ලන්ට පාසලක් තිබුණද? මේගොල්ලන්ට පාසලක් තිබුණෙත් නෑ පුතේ. පාසලක් නැති නිසා මේගොල්ලන්ට අධ්‍යාපනය
නැහැ. මේගොල්ලන්ට අධ්‍යාපනය නැති නිසා මේගොල්ලෝ කවුරුවත් එක අකුරක්වත් දැනගෙන හිටියේ නැහැ. මේගොල්ලන්ට අකුරු බැහැ. මේගොල්ලන්ට කිසිම බුද්ධිමත් බවක් නැහැ. බුද්ධිමත් බව නැති නිසාම මේ මිනිස්සු මොන වගේ මිනිස්සු වුණාද? සත්තු වගේ මිනිස්සු වුණා. හොඳ වැඩක් කරා නරක වැඩක් කරා. හොඳ නරක මෙයාලා බෙදාගත්තේ නැහැ. මෙයාලා තනිකරම කැලේ ඉන්න සත්තු වගේ වුණා. හරිද? එතකොට ඊළඟ එක තමයි මෙයාලට පන්සලක් තිබුණේ නැහැ. පන්සලක් නැති නිසා මොකද වුනේ? මෙයාලා බුදුදහම ගැනවත් වෙන දහමක් ගැනවත් මෙයාලා කිසි දෙයක් දන්නේ නැහැ. එතකොට පන්සලක් නැති නිසා මෙයාලට මොකද උනේ? මෙයාලා මිත්‍යාවන්ට යට වුණා. මොනවද මිත්‍යාවන් කියලා කියන්නේ? මිත්‍යාවන් කියන්නේ මොනවද? මෙයාලා අනවින, කොඩිවින, හදි හෝනියම් ඔය වගේ දේවල් වලට යක්කු පෙරේතයෝ, කුම්බාණ්ඩයෝ වගේ දේවල් මෙයාලා විශ්වාස කරන්න පටන් ගත්තා. තේරුණාද? එතකොට පුතේ මේගොල්ලොන්ගේ ප්‍රධානම ජීවනෝපාය උනේ මොනවද? මොකද්ද ජීවනෝපාය උනේ? හේන් ගොවිතැන. මේගොල්ලොන්ට ප්‍රධානම ජීවනෝපායට තිබුණේ හේන් ගොවිතැන. දැන් මම කියවනේ පාසලක් නැති නිසා මෙයාලට අධ්‍යාපනයක් නැහැ කියලා. හැබැයි පුතේ මේ ගමේ එක්කෙනෙක් හිටියා බබේහාමි කියලා කෙනෙක්. කවුද? බබේහාමි කියලා කෙනෙක්. එයාට පුළුවන් එයාගේ නම ලියා ගන්න. හරිද? මොකද්ද පුළුවන්? නම ලියා ගන්න පුළුවන්. එයාට ඒකත් පුළුවන් උනේ. එයා වෙදකමක් කරගන්න පන්සලක නැවතිලා හිටියා. හාමුදුරුවෝ එයාට ඉගැන්නුවා මොකද්ද? නම ලියා ගන්න. කාටද ඉගැන්නුවේ? බබේහාමිට ඉගැන්නුවා. ඉතින් බබේහාමිට නම ලියා ගන්න පුළුවන් නිසා බබේහාමි තමයි මේ ගමේ රජා වුනේ. බබේහාමිට හම්බුණා එයාට ආරච්චිලා කම. එහෙනම් ප්‍රධානම සුදුසුකම මොකද්ද? ගමේ ආරච්චිලා කම හම්බුනේ. උට පුළුවන් නම ලියා ගන්න. එහෙනම් ඔන්න බබේහාමි කියලා කෙනෙක් හිටියා. හරිද? කවුද හිටියේ? බබේහාමි කියලා කෙනෙක් හිටියා. එතකොට මේගොල්ලොන්ගේ ජීවනෝපාය කියලා මම කිව්වේ මොකද්ද? ගොවිතැන. මේගොල්ලෝ කුරක් කම්මිනේරි වගේ දේවල් තමයි වගා කරේ. හැබැයි පුතේ ප්‍රශ්නයක් තියෙනවා. මේගොල්ලන්ට මේ හේන් ගොවිතැන් කරන්නත් මොකද වෙලා තියෙන්නේ? ඒවට ඇට වර්ග ඕනනේ. ඕවා නිකන් පැලවෙනවද? නෑ. එතකොට ඇට වර්ග ලබා ගන්න මේගොල්ලන්ට මුදල් ඕනේ වුණා. මුදල් නැති නිසා මේගොල්ලෝගේ ගමට එනවා කවුද? අර ණයට පොලියට දෙන කට්ටිය ඉන්නේ. ඒ වගේ මුදලාලිලා මේගොල්ලොන්ගේ ගමට ඇවිල්ලා මොකද පුතේ කරේ? මේගොල්ලොන්ට ණයට සල්ලි දුන්නා මේ ඇට වර්ග ගන්න. ඊට පස්සේ මේගොල්ලෝ මේ ඇට වර්ග උපකරණ ගන්න මේගොල්ලොන්ට සල්ලි දුන්නා. මේගොල්ලෝ ඉතින් අනේ ණය අරගෙන මොකද කරේ? මේගොල්ලෝ මේ විදියට හේන් ගොවිතැන් කරා. දැන් ඔන්න හේන් හොඳට කිරි වැදිලා අස් වැදිලා එනකොට මොකද කරේ? අස්වැනුක නෙලා ගන්න කාලේ වෙනකොට අර මුදලාලිලා මොකද කරේ? කිසිම හිතක් පපුවල් නැතුව මේ මිනිස්සු අර මහන්සියෙන් හම්බ කරගනිපු එක අරගෙන යන්න ආවා. ණයත් අරගෙන පොලියත් අරගෙන අස්වැන්නෙනුත් භාගයකටත් වඩා අරගෙන මේ මිනිස්සු යන්න ගියා. ඔන්න ඔය වගේ දැඩි දුෂ්කරතා මැද්දේ තමයි මේ මිනිස්සු ජීවත් වුනේ. හරිද? දැන් ඔයාලට දීලා තියෙන්නේ බැද්දේ ගම කොටසේ එක පරිච්ඡේදයක් විතරයි 9 වෙනි පරිච්ඡේදය. හැබැයි 9 වෙනි පරිච්ඡේදය ඔයාලා O level වලින් ඉගෙන පොඩ්ඩක් ඉස්සරහට ගියාට වැඩක් නැහැ. මේ කොටසත් ඉගෙන ගන්න ඕනේ. හරිද? ඒ නිසා මම දඩස් ගාලා ඒ ටිකත් කියලා දෙන්නම්. එතකොට දැන් ඔයාලා දන්නවා මෙතන හිටපු එක චරිතයක් කවුද? බබේහාමි. මට පන්සල දෙන්න. බබේහාමි. ඔයාලා පාඩමත් හරව ගන්න. ඔය තියෙන චරිත ටික කොලයක් අරගෙන ලියා ගන්න. හරි? චරිත ටිකේ නම් ටික ලියා ගන්න. හරි? නැත්තම් පාඩම මගට යනකොට අමතක වෙනවා. හරි. අහගන්නකෝ. දැන් පුතේ බබේහාමිට හිටියා හරි කැහැටු වෙච්ච බිරිඳක්. හරිද? හරිම කෙට්ටු. ඔව්. අහගන්න. බබේහාමිට ඉන්නවා පුතේ පිරිමි කෙනෙක්. හරිද? දැන් ඔයාලා මට කරදර කරොත් බැරි වෙන කතාවක්. අහගන්නකෝ. බබේහාමි කියලා ඔන්න කෙනෙක් ඉන්නවා. හරිද? දැන් එයාට නේද නම ලියන්න පුළුවන් නිසා ආරච්චිලකම හම්බුනේ. එතකොට එයාට ඉන්න පුතේ හරි කැහැටු ගෑනු කෙනෙක් පිරිඳක් වෙනවා. හරිද? එයාගෙන ඉතින් එහෙම බලන්න එපා කෙනෙක්ගෙනා. හරිද? එතකොට එයාගේ නම මොකද්ද පුතේ? නැන්චෝහාමි. මොකද්ද? නැන්චෝහාමි. මේ බැද්දේගම උගන්වන්නේ මම ඔයාලට බොහොම කෙටියෙන් ඉක්මනට. හරිද? නැත්තම් ওই 9 වෙනි පරිච්ඡේදය පේලි 2 3 විතරනේ දන්නේ. ලියා ගන්න පුළුවන් හොඳට ਵਿਚාරයක් මේ ටිකක් දැනගත්තම. හරිද? අහගන්න. බබේහාමිට හිටියා කවුද? නැන්චෝහාමි කියලා බිරිඳක් හිටියා. ඔන්න දැන් චරිත කීයද? චරිත 2යි.
නැන්චු හාමිට හිටියා පුතේ මල්ලි කෙනෙක්. කවුද නම? නැන්චු හාමිට ඉන්නවා මල්ලි කෙනෙක්. එයාගේ නම මොකද්ද? බබුන්. එයාගේ නම බබුන්. ඊට පස්සේ පුතේ මේ දැන් චරිත කීයද? 3යි. බබේ හාමි තමයි ආරච්චිලා. එයාට වයස් හිටියා කවුද? නැන්චු හාමි කියලා. ඊට පස්සේ නැන්චු හාමිගේ මල්ලි කෙනෙක් ඉන්නවා කවුද? බබුන් කියලා. මේ ගමේ පුතේ එක ගයක් තියෙනවා. මේ ගෙදර ඉන්නවා කෙනෙක්. මේක තමයි බැද්දේගම කතාවේ ප්‍රධාන චරිතය. කවුද ප්‍රධාන චරිතේ? සිලිඳු. කවුද? සිලිඳු. සිලිඳු තමයි ප්‍රධාන චරිතය. ඔන්න මේ ගමේ එක ගෙදරක ඉන්නවා සිලිඳු කියලා කෙනෙක්. දැන් චරිත කීයද? 4යි. ලියා ගන්න චරිත 4යි. හරිද? එතකොට පුතේ දැන් ඔන්න සිලිඳු කියන්නේ පුතේ හරීම গুপ্ত මිනිස්සෙක්. සිලිඳු ගැන කාටවත් තේරුම් ගන්න හරි අමාරුයි. සිලිඳුට තිබ්බේ හරි කම්මැලි ඇස් දෙකක්. සිලිඳු හැමදාම කරේ මොකද්ද? තමන්ගේ ගෙදර ඉස්සරහා තියෙන පිලට වෙලා උක්කු ටිකෙන් ඉඳගෙන. කොහොමද? උක්කු ටිකෙන් ඔය টয়ලට් ගියාම වාඩි වෙන්නේ වොෂ්රූම් එකේ කොමඩ් එකේ නෙමෙයි අර අනිත් එකේ ඕච්චිය වාඩි වෙන්නේ අන්න ඒකට තමයි උක්කු ටිකෙන් ඉන්නවගෙන ඕන් ඔහොම ඉඳගෙන සිලිඳු මොකද කරන්නේ? එක පැත්තක් බලාගෙන මුළු දවස පුරාම ඉන්නවා. සිලිඳු දවසෙම කරන්නේ ඔන්න ඕක. වැඩි කාත් එක්කවත් කතා බහ කරන්නේ නැහැ. සිලිඳු කැමති ඔය විදියට ඉන්න. ඒක නිසා සිලිඳු සද්ද නැතුව ඉන්න නිසා සිලිඳුව තේරුම් ගන්න කාටවත් බැහැ. තේරුණාද? කාටවත් බැරි වුණා සිලිඳුව තේරුම් ගන්න. සිලිඳු ඔහේ පැත්තක් බලාගෙන ඉන්න මිනිස්සෙක්. හැබැයි අනිත් කට්ටිය හේංගොවිතැන් කරනකොට සිලිඳුත් කරේ හේංගොවිතැන්ම තමයි. හරිද? හැබැයි කොච්චර සද්ද නැතුව හිටියත් ඔය අපිට තියෙනවනේ එක මේ අදහස් පහළ වෙනවනේ. ඕන් ඔය සිලිඳුටත් පහළ වුණා එක්කෙනෙක් ගැන ගමේ ලස්සනට හිටපු ලස්සන තරුණියක් ගැන පොඩි වීව් එකක් ඇති වුණා. හරිද? කවුද සිලිඳුට එහෙම ඇති වෙච්ච කෙනාගේ නම පුතේ? කවුද? ඇති වෙච්ච කෙනා කවුද? ඩිංගි හාමි. කවුද? ඩිංගි හාමි කියලා කෙනෙක් ගැන මෙයාට පොඩි අදහසක් ඇති වෙනවා. හරිද? දැන් ඔන්න කොහොම හරි දැන් ඒ කාලේ කොහොමද ඔහොම වෙඩින් එකක් ප්ලෑන් කරලා කාඩ් ගහලා හොටෙල් අරගෙන වෙඩින් ගන්නෙ නැහැ. ඕන් හිත ගියේ කාටද? පැලක් අටව ගත්තා එක්කගෙන ආවා. ඕක තමයි කසාදේ කියලා ඒ කාලේ කරේ. හරිද? නෑ ඉතින් ඒව කරගත්තේ නෑ. ඒ කාලේ මිනිස්සුනේ දැන් මේ ගමේ හැටි පේන්නේ නෑ. ඔච්චර දෙයක් කරන්න බෑ කියලා. හරිද? එතකොට සිලිඳු මොකද්ද කරේ? ඩිංගි හාමි කියන කෙනාට කැමති වුණා. ඔන්න සිලිඳුයි ඩිංගි හාමි ඊට පස්සේ මොකද උනේ? ඕන් ඔය දෙන්න කසාද බඳිනවා. හරිද? ඔයලට වචනේ හොරත් හරි චූන්නේ. දැන් කීයද? බබේ හාමි චරිත 1යි, නැන්චු හාමි චරිත 2යි. බබේ හාමි බැන්දේ නැන්චු හාමි. දැන් පුතේ මේක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. රයිට්? බබේ හාමි බැන්දේ කවුද? නැන්චු හාමි. නැන්චු හාමිගේ මල්ලි කවුද? බබුන්. එතකොට මේ ගමේ ඉන්න ගෙදරක හිටපු කෙනා කවුද? සිලිඳු. සිලිඳු කියන්නේ මේකේ ප්‍රධාන චරිතේ. සිලිඳුට හිත ගියේ කවුරු ගැනද? ඩිංගි හාමි ගැන. එතකොට සිලිඳුයි ඩිංගි හාමි තමයි බඳින්නේ. පිරිමියෙක් කෙනා සිලිඳු. හරිද? සිලිඳු ඒකනේ උක්කු ටිකෙන් හැමතිස්සෙම බලාගෙන ඉන්නවා කියලා මම කිව්වා. ඒ කාලේ තිබුණු නම් ඔයාලට හිතා ගන්න අමාරුයි. සිලිඳු තමයි පිරිමි කෙනා, ඩිංගි හාමි ගෑනු කෙනා. සිලිඳු බඳින්නේ කවුද? ඩිංගි හාමිව තමයි බඳින්නේ. හරිද? ඊට පස්සේ සිලිඳු පුතේ මෙන්න මේ විදියට පැත්තා බලාගෙන ওই විදියට කල්පනා කර කර කාලය ගත කරන නිසා මිනිස්සු කිව්වා සිලිඳු පිස්සෙක් කියලා. මූ වැඩගම්මකට නැති කිසිම වැඩක් බැරි මූ පිස්සෙක් කියලා තමයි ගමේ මිනිස්සු සිලිඳු ගැන කිව්වේ. හැබැයි පුතේ සිලිඳුට තිබුණා එක දෙයක්. එයාට වැරද්දක් කවුරු හරි කරා නම් කොහොම හරි මතක තියාගෙන ඉඳලා ඒකේ පලිය ගන්න කෙනෙක් තමයි සිලිඳු කියලා කියන්නේ. ඊට පස්සේ දැන් චරිත කීයද කියලා මතක තියාගන්න ඕනේ. හරි? ඊට පස්සේ පුතේ දැන් සිලිඳුයි කවුද? ඩිංගි හාමි නේද බැන්දේ? ඔන්න පුතේ ඒ කාලේ කියනවා ගෙදරකට කාන්තාව ගෑනු ළමයි හම්බ වුණා. බැන්දට පස්සේ දරුවෝ හම්බ වෙනවනේ. ළමයි හම්බ වෙනවනේ. ළමයි හම්බ වෙනකොට ඔය ගෑනු ළමයි හම්බුනොත් හරිම කාලකන්ණී කියලා තමයි ඒ කාලේ අදහස් කරේ. මගේ දිහාරවල බලන්න එපා මම මොකද කරන්නේ. හරිද? ඒ කාලේ එහෙම තමයි කිව්වේ. හැබැයි අද නම් එහෙම නැහැ. කෙල්ලෝ තමයි රජ වෙන්නේ නේද? රජයේ ආයතන වල වැඩි පිරිසක් ඉන්නේ කෙල්ලෝනේ නේ. මේගොල්ලොන්ගෙන් වැඩක් නෑ. හැබැයි ඒ කාලේ පුතේ පොඩි අදහසක් තිබ්බා මොකද්ද? ඒ කාලේ අහගන්න ඒ කාලේ පොඩි අදහසක් තිබුණා මොකද්ද? ගෑනු ළමයි හම්බුනාම හරිම කාලකන්ණී කියලා ඒ කාලේ අදහසක් තිබ්බා. මේ අදහස පුතේ මං කියවනේ අර පාසලක් නෑ මේගොල්ලෝ හරි නූගත් කියලා.
මේ අදහස තිබුණා කාගේ හිතේද? සිලිඳුගේ හිතෙත් මේක තිබ්බා. සිලිඳුට ඕනුනේ කවුද? පිරිමි ළමයි. සිලිඳුත් එක්ක මේ මිනිස්සු පුතේ තම කෘෂිකර්මාන්තේ මදිවට තවත් එකක් කරා. මොකද්ද මේගොල්ලෝ අර කොටන තුවක්කු අරගෙන දඩේ මේ ගිහිල්ලා සත්තුන්ට වෙඩි තියලා මරාගෙන ඇවිල්ලා මස් කාලා තමයි ජීවත් උනේ. හරිද? එතකොට දැන් සිලිඳු කැමති නැහැ කෙල්ලෝ හම්බ වෙනවට. දැන් ටික කාලයක් යනකොට ඩිංගි හාමිටත් ළමයි දෙන්නෙක් හම්බ වුණා. හරිද? එතකොට ඩිංගි හාමිට ළමයි හම්බ වුණාට පස්සේ අද ඒ කාලේ ගෑනු ළමයිද පිරිමි ළමයිද කියලා කියන ක්‍රම තියෙනවා. දැන් නම් කටින් ගිහින් ඒ කාලේ මෝල් ගහක් තියෙනවා. මෝල් ගහේ ඔය මේ මෝල් ගහේ අර පිල්ලක්ද මොකක්ද එකක් දානවනේ දුටින් අර යකඩ කෑල්ලක් දාන්නේ. ඔය පැත්ත පෙන්නුවොත් තාත්තට හම්බුනේ තාත්තට නෙමෙයි තාත්තට තමයි පෙන්වන්නේ. අම්මට හම්බුනේ ගෑනු ළමයි කියලා කියනවා. අනිත් පැත්ත පෙන්නුවොත් පිරිමි ළමෙක් හම්බුණා කියලා කියනවා. ඔය වගේ දේවලුත් මේ කතාවේ උගන්වන්න ඕනේ. හැබැයි ඔයාලට ටයිම් මදි නිසා මම ඒ ටික කියන්නේ නැහැ. හරිද? එතකොට මොකද කරේ? ඩිංගි හාමිට ළමයි දෙන්නෙක් හම්බ වෙනවා. හත්දීනේ මාර වැඩේ. සිලිඳු කැමති නැහැ කෙල්ලොන්ට. ට්වින්ස්ලා හම්බ වෙනවා. නිවුලු දෙන්නෙක් කවුද දෙන්නම? කෙල්ලෝ. කෙල්ලෝ දෙන්නෙක් තමයි හම්බ වෙන්නේ කාටද? සිලිඳුට. එක්කෙනෙක් කවුද පුතේ? පොඩි එකීට කියනවා හින්නි හාමි කියලා. ලොකු එක්කෙනා කවුද? පුංචි මැනිකා කියලා කියනවා. බලන්න චරිත ගොඩයි. මම කිව්වා නේද නවකතාවක චරිත ගොඩක් තියෙනවා කියලා. ඔන්න එහෙනම් හින්නි හාමි පුංචි මැනිකවයි හම්බ වෙනවා. කතාවේ තියෙනවා බැද්දේ ගම අරගෙන කියවන්න. මෙයා හම්බුනාට පස්සේ සිලිඳුට හොඳටම කේන්ති යනවා. සිලිඳු ගිහිල්ලා ඩිංගි හාමිට පනිනවා පරට්ටි කොමට කොල්ලෝ. මට තුවක්කු අරගෙන කැලේ යන්න දඩේ මේ යන්න කොමට කොල්ලෝ. මේ කාලකන්ණි කෙල්ලෝගෙන් මට ඇති වැඩ නැහැ කියලා අර ළමයා හම්බ වෙච්ච ගමන් ඉන්න තමන්ගේ බිරිඳට මොකද කරන්නේ? හොඳටම ගහනවා. ගැහුවට පස්සේ මොකද වෙන්නේ? දවස් කීපයකින් මේ ගැහිම නිසා වෙන්නත් පුළුවන්. ඩිංගි හාමි මොකද වෙන්නේ පුතේ? ඩිංගි හාමි මැරෙනවා. ඕන් එහෙනම් එක චරිතයක් ඉවරයි. මොකද උනේ? ඩිංගි හාමි මැරුණා. එහෙනම් දැන් එක චරිතයක් ඉවරයි එතනින්. හරිද? ඔන්න කට්ටිය හිතුවා සිලිඳු මේ විදියට අහගන්න. සිලිඳු මේ විදියට උක්කුටිකෙන් ඉඳගෙන පැත්තක් බලාගෙන මේ විදියට භූත වෙලා ඉන්නේ. මෙන්න මේ මරණය ගැන පස්සේ සිලිඳු පසුතැවෙන්න ඇති කියලා සමහර අය හිතුවා. හරිද? ඊට පස්සේ පුතේ සිලිඳුට හිටියා කවුද? සහෝදරියක්. ඒ කවුද? කරලිනා හාමි. කවුද? කරලිනා හාමි කියලා සහෝදරියක් ඉන්නවා සිලිඳුට. සිලිඳු කැමතිද කෙල්ලෝ දෙන්නට? සිලිඳු කැමති නෑ. සිලිඳු මොකද කරේ? සිලිඳු මෙන්න මේ කරලිනා හාමි ගෙනල්ලා ගෙදර ඉඳෙව්වා. කවුරු බලා ගන්නද? හින්නි හාමිවයි පුංචි මැනිකවයි බලා ගන්න. හරිද? කරලිනා හාමි කියන්නේ පුතේ ළමයි ඉඳලා ළමයි තුත් නැති වෙලා සාමියන් නැති වෙලා කනවැන්දුම් වෙච්ච ගෑනු කෙනෙක් තමයි කරලිනා හාමි කියන්නේ. කරලිනා හාමිට ළමයි බලා ගන්න හැටි කියලා දෙන්න ඕනේ නැහැ. ඒ නිසා කරලිනා හාමි ගොඩක් ආදරෙන් හින්නි හාමියයි පුංචි මැනිකවයි බලා ගත්තා. සිලිඳු මේගොල්ලෝ ගැන බැලුවේ නැහැ. හැබැයි සිලිඳු කැලේට ගියපු වෙලාවට මෙයාලට ගෙනල්ලා දුන්නා මොනවද? පළතුරු කඩාගෙන ඇවිල්ලා ගෙනල්ලා දුන්නා. මස් ගෙනල්ලා දුන්නා. මෙයාලට හොඳට කන්න බොන්න දුන්නා. කරලිනා හාමි මේගොල්ලොන්ව බලා ගත්තා. මේ විදියට ගේන නිසා දැන් ඔන්න මස් ගෙනල්ලා කවනකොට මොනවද? ප්‍රෝටීන්. එතකොට පළතුරු ගෙනල්ලා කවනකොට මොනවද? විටමින්. හැබැයි මේ කිසිම දෙයක් මේ සිලිඳු දන්නේ නැහැ. එයා ගිහින් මා ප්‍රෝටීන් කෑල්ලක් ඕනි කියලා මස් කෑල්ලක් අරන් එන්නේ නැහනේ. හැබැයි මේ කෑම හොඳ නිසා මේ ගමෙන්ම මොකද උනේ? මෙයාලගේ පෝෂණය හොඳ නිසා මුළු ගමෙන්ම ලස්සනම කෙල්ලෝ දෙන්න තමයි පුංචි මැනිකයි හින්නි හාමි උනේ. එතකොට එක දවසක් සිලිඳු වාඩි වෙලා ඉන්නකොට ළඟට යනවා කවුද? පුංචි හාමි ළඟට ගිහිල්ලා එයාගේ දන හිස් දෙකට අත් දෙක තියාගෙන අවුරුදු 5ක් විතර ඇති. එතකොට පුංචි මැනිකට එයා බලාගෙන ඉන්නවා කවුරු දිහාද? සිලිඳුගේ ඇස් දෙක දිහා බලන් ඉන්නවා. සිලිඳු ඒ වෙනකන් තමන්ගේ දරුවෝ දිහා හරියට කෙලින් බලලවත් තිබුණේ නැහැ. එතකොට සිලිඳු එදා බලනවා කාගේ දිහාද? පුංචි මැනිකගේ ඇස් දෙක දිහා බලනවා. පුංචි මැනිකගේ ඇස් දෙක දිහා බලනකොට සිලිඳුට තේරෙනවා තමන්ගේ මුළු සර්වාංගෙම ඇවිල්ලා යනවා වගේ දෙයක්. එතකොට සිලිඳු තේරුම් ගන්නවා මේකට තමයි දරු කැක්කුම කියලා කියන්නේ කියලා. තේරුණාද? දාරට ස්නේහය කියන්නේ මේකට කියලා සිලිඳු තේරුම් ගන්නවා. සිලිඳු එදායින් පස්සේ පුතේ ළමයි දෙන්නව ප්‍රතික්ෂේප කරේ නැහැ. සිලිඳු හින්නි හාමියයි පුංචි මැනිකවයි කොල්ල දෙන්නෙක් වගේ හදනවා. කොහොමද කොල්ල දෙන්නෙක් වගේ හදනවා කියන්නේ? එයාලව කැලේ එක්කන් යනවා. එයාලට දඩයන් කරන්න කියලා දෙනවා. එයාලට ගස් නගින්න කියලා දෙනවා. මේ හැමදේම කියලා දෙනවා කාටද? මේ කෙල්ලෝ දෙන්නට. මේ කෙල්ලෝ දෙන්නට කොල්ල දෙන්නෙකුට වගේ හැමදේම පුළුවන් වෙනවා. එතකම් මතකයිද දැන්? දැන් මතකයිද කතාව මුලින් ඉඳන්? හරිද?
කරලිනා හාමිත් මේගොල්ලන්ව බලා ගන්නවා. මේ ගමේ හිටිය පුතේ තව එක්කෙනෙක්. වෙදරාල නාකි වෙදෙක් හිටියා. හරිද? වෙදරාල කියලා කෙනෙක් හිටියා. මෙයාගේ නම පුංචිරාල වෙදරාල. මොකද්ද? පුංචිරාල වෙදරාල කියලා චරිත කීයද කියලා ගණන් කරගත්තද? 8. පුංචිරාල වෙදරාල කියලා කෙනෙක් හිටියා. හරිද පුතේ? එතකොට දැන් ඔන්න මම කියවනේ සිලිඳුගේ දණිස් දෙකට අත් දෙක තියාගෙන දැන් පුංචි මණික ඇස් දෙක දිහා බැලුවා කියලා කොහොමද දැන් සිලිඳු ළමයින්ව නලවන්නේ? ඔයාලා නම් කොහොමද නලවන්නේ? අනේ චූටි පැටියා එන්න පැටියෝ රෝසමල කියලානේ ඔයාලා නලවන්නේ. දැන් සිලිඳු කොහොමද බබා නලෙවේ? අනේ මගේ ගෙම්බි පැටි කීයේ. ඇයි ඔයා විලත් ඇරලා මෙහි ආවේ? කීකිය දැන් එයා නලවන විදිය පවා පුතේ වෙනස්. භාෂාව වෙනස් නේද එහෙනම්? එයාලගේ භාෂාවත් වෙනස්. ඊට පස්සේ පුතේ මං කියවනේ වෙදරාලයක් හිටියා කියලා. එයාගේ නම මොකද්ද? පුංචිරාල වෙදරාල. දැන් මං තව එකක් කියුවා නේද? නැන්චෝ හාමිට හිටියා කියලා බබුන් කියලා මල්ලි කෙනෙක්. මතකයි නේද? දැන් මේ දෙන්න පුතේ ඔන්න හින්නි හාමි පුංචි මණිකයි ටිකක් ලොකුයි. දැන් ලොකු වුණාට පස්සේ ඕම් බබුන්ට හිතක් පහළ වෙනවා කවුරු ගැනද? පුංචි මණිකා ගැන. හරිද? බබුන්ට හිතක් ඇති වෙනවා පුංචි මණිකා ගැන. එතකොට බබුන් කොහෙද හිටියේ එතකොට? මෙන්න මේ බබේ හාමි නැන්චෝ හාමි ඒ කියන්නේ තමන්ගේ අක්කගේ ගෙදර තමයි බබුන් නැවතිලා හිටියේ. හරිද? ඕන් දවසක් පුංචි මණිකා ගමනක් යනකොට එක සැරේටම ගහේ ඉඳලා පනිනවා කවුද? බබුන්. ඊට පස්සේ පුංචි මණිකා කියනවා අනේ අයියා මම බය වුණානේ මම හිතුවේ යකෙක් පැනලා කියලා. හරිද? ඊට පස්සේ බබුන් කියනවා නෑ නෑ යකෙක් නෙවෙයි මම මේ ආවේ ඔයාව හම්බ වෙන්න පුංචි මණිකා මම ඔයාට හරි මනාපයි. ඔයා කැමති නම් මාත් එක්ක යමු මම ඔයාට කැමතියි කියලා කියනවා. ඊට පස්සේ පුංචි මණිකාත් ඉතින් හරින් මෙහෙන් ඇඹරෙනකොට බබුන් දැනගන්නවා කැමතියි කියලා. ඊට පස්සේ ඉතින් පුංචි මණිකයි බබුනුයි මන් දන්නේ ඔයාලා හිතාගත්තු ටික හරියටම හරි ඒ ටික තමයි සිද්ධ වුනේ. හරිද? ඊට පස්සේ ඒවා ඉතින් මං කියන්න ඕනේ ඔයාලට ඉබේම හිතනවානේ. රයිට්? ඊට පස්සේ පොතේ ඕන් දැන් පුංචි මණිකත් ගෙදර යනවා බබුනුත් ගෙදර යනවා. මං කියවනේ ඒ කාලේ හොටෙල් බුක් කරපු අයව නේ ඩෝන් පටෝන් ඉවරයි. ඊට පස්සේ ඔන්න දෙන්නම ගෙදර ගියා. හරිද? ඊට පස්සේ බබුන් යනවා කොහෙද? ගෙදර. කාගේ ගෙදරද යන්නේ? අක්කගේ ගෙදර. මොකද යා නතර වෙලා ඉන්නේ. හේනේ. නැන්චෝ හාමිට ගිහින් කියනවා මේ මෙහෙමයි පුංචි මණික හම්බ වුණා. මං එයාට මනාපයි. මෙන්න මෙහෙමයි මට දැන් එයාව ගෙදර එක්කගෙන එන්න ඕනේ කියලා. හරිද? ඊට පස්සේ පුතේ බබේ හාමි මොකද කරන්නේ? බබේ හාමි කියනවා බබේ හාමි කැමති වෙනවද? බබේ හාමි ඒකට කැමති වෙන්නේ නැහැ. නැන්චෝ හාමි කැමති වෙනවද? ඇයි බබේ හාමි මොකද කැමති නොවෙන්නේ? බබේ හාමිගේ නංගි තමයි සිලිඳුගේ අතින් අර මැරුණේ. මතකයිද සිලිඳු අර බබා හම්බේ ඉඳලා තමන්ගේ බිරිඳට කවුද මේ බිරිඳ? ඩිංගි හාමි. ඩිංගි හාමි කියන්නේ පුතේ බබේ හාමිගේ නංගි. එතකොට සිලිඳුගේ අතින් නේද මේ ඩිංගි හාමි මැරෙන්නේ? නේ? එතකොට ඩිංගි හාමි මැරෙන බබේ හාමි හිතනවා මගේ නංගි මරාගත්තේ කවුද? සිලිඳු කියලා. එතකොට ඒ දෙන්නගේ අතරේ කලින් ඉඳන්ම වෛරයක් තිබුණා. තේරුණාද? එතකොට දැන් බබුන් ගිහිල්ලා කියන්නේ කවුරු ගැනද? සිලිඳුගේ දුව ගැනනේ. පුංචි මණිකා ගැනනේ කියන්නේ. එතකොට බබුන් කැමති වෙනවද? sorry මේ බබේ හාමි කැමති වෙනවද? බබේ හාමි ඒකට චුට්ටක්වත් කැමති වෙන්නේ නැහැ. බබේ හාමි කියනවා මේ මෙහෙට ගේන්නගේ ඔය ගෙදර ඉන්න ගෑනු ගන්න එපා. මෙහෙට එක්කගෙන එන්න නම් දෙන්නේ නැහැ කියලා. නැන්චෝ හාමිත් කියනවා මේක හරි සෙල්ලමක් වුණානේ. හරි ආසැති මම ආරකිට නෑ නා කියනවට කාටද? පුංචි මණිකට නෑ නා කියනවට ඒව නම් මේක අපේට සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. බබුන් කියන්නේ පුතේ හරි හොඳ චරිතයක්. එයා හරි සාධාරණයි. එයා හරිම ශක්තිමත්. එයා හරි ලස්සනයි. එතකොට බබුන් මේකට විරුද්ධ වෙනවා. බබුන් කියනවා අනේ උඹලගේ ගෙවල් මට ඕනේ මම කොහෙන් හරි ගිහින් පැලක් අටවගෙන ජීවත් වෙනවා මම පුංචි මණිකක් බඳිනවමයි කියලා කවුද කියන්නේ? බබුන් කියනවා. ඊට පස්සේ මේ දෙන්න කෑ ගහද්දි රාණ්ඩුවේදී බබුන් එනවා කවුරු හම්බ වෙන්නද? සිලිඳුව හම්බ වෙන්න. දැන් මේ පුංචි මණිකගේ තාත්තා නේද? සිලිඳුව හම්බ වෙන්නේ මොකටද? දුවව ඉල්ල ගන්න. තාත්තා හම්බ වෙන්නේ මොකටද? දුවව ඉල්ල ගන්න නේද? දැන් ඊට පස්සේ බබුන් ඇවිල්ලා කියනවා සිලිඳුට මේන් අහන්න මම පුංචි මණිකට මනාපයි මට පුංචි මණිකව දෙන්න කියලා. ඊට පස්සේ සිලිඳු එතකොට ටිකක් වයසයි. සිලිඳුගේ ඇතුළේ ඉඳන් කෑ ගහනවා බුදු අම්මෝ මෙන්න මගේ ගෙදරට හොරු පැනලා මගේ කෙල්ල අරගෙන යන්න හදනවෝ කියලා සිලිඳු කෑ ගහනවා.
ඊට පස්සේ පුංචි මැණික ඇවිල්ලා කියනවා තාත්තේ අපච්චා අපුච්චා එහෙම කියන්න එපා මම අයියන්ට වචනයක් දීලා තියෙන්නේ. ඒක නිසා මට එහෙම කරන්න එපා කියලා. ඊට පස්සේ සිලිඳු ආයිමත් කතා කර කෑ ගහනවා මෙන්න මගේ ගෙදරට හොරු පැනලා අරගෙන යන්න හදනවා මගේ කෙල්ලම කියලා. කරලිනා හාමිට ඕක ඇහෙනවා. කරලිනා හාමිය ඇවිල්ලා සිලිඳුට කියනවා මොකද්ද ඔබ මේ කරන්න හදන්නේ? ඔබ හදන්නේ මේ තරුණ කෙල්ලෝ ගෙදරට නාකි කරන්නද? දීපම් බැඳ ගන්න කියලා කාටද දෙන්න හදන්නේ? බබුන්ට බැඳ ගන්න දීපම් කියලා කියන ඕන් උහෙන් පැලක් අටව ගනින් කියලා කවුද කියන්නේ? කරලිනා හාමි. ඊළඟ දවසේම සිලිඳුගේ ගෙදරට ටිකක් ගිහයි මොකද්ද පැලක් අටවගෙන කවුද එකතු වෙන්නේ? අහගන්න බබුන් සහ කවුද පුතේ එකතු වෙන්නේ? බබුනුයි පුංචි මැණිකයි ඔන්න ගියක් හදාගෙන ඉස්සත් කරන්න එපා. බබුනුයි පුංචි මැණිකයි ගියක් හදාගෙන ඔන්න එක ගෙදරකට වෙනවා. හරිද? මං කියවනේ පුතේ මේ ගමේ හිටියා කියලා පුංචි වෙදරාල කියලා කෙනෙක්. මතකද? පුංචි වෙදරාල පුතේ ඔයා හසේ මෙයා හදාගෙන ඉන්නව කාටද? හින්නි හාමිට. දැන් පුංචි මැණිකනේ බබුන්න බැන්දේ. නේද? පුංචි මැණික නේද බබුන්න බැන්දේ. එතකොට වෙදරාල හදාගෙන ඉන්නව කාටද? හින්නි හාමිට. හින්නි හාමිව ඉල්ලන්නේ වෙදරාල යනවා කොහෙටද? සිලිඳුගේ ගෙදරට. සිලිඳු කියනවා අනේ මේ වෙදරාල උඹට ඔය කෙල්ල කැමති නැහැ. උඹ දැන් නාකි වෙනාත බලාගනින් කියලා කියනවා. ඊට පස්සේ පුතේ මේ වෙදරාල කියනවා ඔබ දන්නවද සිලිඳු මගේ තාත්තගේ පරම්පරාවේ ඔක්කොම කූණියන් කොඩි වින හොදට දාන්න එකෙක් මං උඹලට ඉන්න අරින්නේ උඹලට යහතින් ඉන්න දෙන්නයි කියලා කවුද මේ නාකි වෙදා බනිනවා කාටද? සිලිඳුට. ඇත්තටම පුතේ සිලිඳුට මොකද වෙන්නේ? සිලිඳු මේ කැලේ දඩයන් කරන්න ගියපු වෙලාවක යා යකෙක්ට බය වෙලා සිලිඳු එක්තැන් වෙනවා. ඊට පස්සේ සිලිඳු ඇවිල්ලා කියනවා පුංචි වෙදරාලට හරි කමක් නැහැ. මෙයාව නිදහස් කරන්න. මම මේ කොඩි විනේ මට අයින් කරලා දෙන්න මම හින්නි හාමි උඹට බඳලා දෙන්නම් කියලා. හරිද? හින්නි හාමි හරියම අකමැත්තෙන් පුංචි වෙදරාලත් එක්ක ඉන්නවා. තේරුණාද? නෑ බඳිනවා කියන්නේ ඉතින් ඔහොම පොතේ අස්සම් කරන්නේ නෑ. හින්නි හාමි පුංචි වෙදරාලලා ගෙදර ගියානවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඊට පස්සේ කවුද ඉතුරු? මෙන්න මේ කාලේ පුතේ ප්‍රනාන්දු මුදලාලි කියලා එක්කෙනෙක් එනවා. බලන්න චරිත කීයද කියලා. දැන් චරිත කීයද? බබුන් අප්පු හිටියා. ඊට පස්සේ 10යි නේද? හරි. එතකොට පුතේ දැන් ඔන්න සිලිඳුට ඔය පොඩි විනය කරාට පස්සේ අර බලිතොයිල් නටලා ඕවා දැන් ඔන්න හරියනවා. ඊට පස්සේ දැන් හින්නි හාමි ඉන්නේ මේ නාකි වෙදරාලත් එක්කනේ. සිලිඳු මෙහෙ ගියපු වෙලාවක මොකද කරන්නේ? මෙන්න මේ හින්නි හාමි සිලිඳුත් එක්ක නැවත ගෙදර එනවා. එතකොට දැන් තව තරහකාරයෙක් ඇති වුණා නේද සිලිඳුට? පුංචි වෙදත් දැන් මෙයත් එක්ක තරහයි. ඊට පස්සේ පුතේ මේ ගමට එනවා කවුද? ප්‍රනාන්දු කියලා මුදලාලි කෙනෙක්. කවුද? ප්‍රනාන්දු මුදලාලි. චරිත ලියා ගන්න. ඔව් ප්‍රනාන්දු මුදලාලි කියලා කෙනෙක් එනවා. එතකොට ආවට පස්සේ පුතේ මෙයා ගමට එනවා. හරිද? ගමට ආවට පස්සේ මම කෙටියෙන්ම කියන්නේ. හරි ගමට ආවට පස්සේ මෙයාට හිත යනවා කවුරු ගැනද? පුංචි මැණිකා ගැන. දැන් පුංචි මැණිකා බබුන්න බැඳලා තමයි ඉන්නේ. හරිද? ඒ වුණාට මෙයාට හිත යනවා කාටද? පුංචි මැණිකට හිත යනවා. ඊට පස්සේ මෙයා පුංචි මැණිකට ඉතින් එක නොඑක් දේවල් කියනවා, නරක දේවල් කියනවා. පුංචි මැණික ඔය තමන්ගේ පැත්තට ගන්න පුළුවන්ද බලන්න. ඒ අස්සේ ප්‍රනාන්දු මුදලාලි තව කැත වැඩක් කරනවා. මොකද්ද? මෙයාගේ මිනිස්සයා කවුද? බබුන්. බබුන්ට මෙයා කේලම් කියනවා. හැබැයි බබුන් මේවා පිළිගන්නවද? නෑ. බබුන් පුංචි මැණිකට ආදරේ ඒ නිසා බබුන් පුංචි මැණික ගැන කියන ඒවා පිළිගන්නේ නැහැ. කොහොම හරි මෙන්න මේ බබේ හාමි ප්‍රනාන්දුයි හොඳ ගජ යාළුවෝ. දැන් මේ දෙගොල්ලම තරහයි නේද සිලිඳුලයි පවුලත් එක්ක. එතකොට බබේ හාමි ප්‍රනාන්දුයි එකතු වෙලා මොකද කරන්නේ? සිලිඳුගේ ගෙදර පිටිපස්සේ මොනවද හංගන්නේ? බබේ හාමිගේ ගෙදර තියෙන බඩු වගේක් හංගලා මෙයාලව පොලිසියට අල්ලලා දෙනවා. මොනවා කරන්නද? හොරකම් කරා කියලා. හරිද? එතකොට අනේ සිලිඳු මොනවත් දන්නේ නැහැ, අකුරු දන්නේ නැහැ, මොකුත් දන්නේ නැහැ. නඩු වහන්න ගියා. නඩු වහන්නෙත් ඉංග්‍රීසියෙන් මෙලෝ හත්තිලව්වක් දන්නේ නැහැ මේ දෙන්නම. අවසානයේට මොකද උනේ? අර දෙන්න බබේ හාමි සහ ප්‍රනාන්දු මුදලාලි හොඳට සල්ලි තියෙන කට්ටිය මේගොල්ලෝගේ හැටියට. හරිද? එතකොට මොකද උනේ? අවසානයේ සිලිඳු අප මත නිදහස් වෙනවා. බබුන් හිරේ යනවා. බබුන් සිරගත කරනවා මාස කීයකටද? මාස 6කට සිරගත වෙනවා. එහෙනම් දැන් මෙතනින් චරිත යනවා තව එක්කෙනෙක් කවුද? ඕම් බබුනුත් අයින් වෙනවා. ඊට පස්සේ දැන් පුතේ
සිලිඳුට මොකද වෙන්නේ? සිලිඳුට හරි කේන්ති. මේ ඇස්සේ බබේ හාමි තව කැත වැඩක් කරනවා මොකද්ද? සිලිඳු බබුන්ට තිබිච්ච කුඹුර මෙහෙන වෙන කෙනෙක්ට පවරලා දෙනවා. සිලිඳුට මේකට තවත් කේන්ති. එක පැත්තකින් පුංචි මණිකා බබුන්ව බැන්දට පස්සේ සිලිඳු වැඩි එයත් එක්ක ඇයි හොඳ අයියක් තිබුණේ නැහැ. ඊට පස්සේ හින්නි හාමි තමයි මෙයාගේ ළඟ හිටියේ. ඊට පස්සේ පුතේ දැන් මොකද වෙන්නේ? බබුන් දැන් වුණ අයින් වුණානේ. ඊට පස්සේ සිලිඳු තමයි දැන් මේ ගමේ ඉන්නේ. දැන් මේ ගමට පුතේ වසංගත රෝගත් එනවා. හරිද? දැන් මේ ඇස්සේ ළමයි නැති වෙනවා. ගෑනු අයට හම්බ වෙන්න ඉන්න ළමයි නැති වෙනවා. ඊට පස්සේ කවුද මේ බබුන්ගේ නෝනා කවුද? අන්න හරි පුංචි මැනිකටත් බබෙක් හම්බ වෙන්න ඇවිල්ලා නැති වුණා. හරිද? ඊට පස්සේ දැන් සිලිඳු මොකද්ද කරේ? සිලිඳු හරි කේන්තියෙන් තමයි ඉන්නේ. බබුන්ව දැන් හිරේ දැම්මා කියලා. තමන්ගේ දුව බැඳපු එක්කෙනා දැන් නැහනේ. දුව තනි වුණා කියලා මෙයා හරි දුකෙන් ඉන්නේ. එක පැත්තකින් අරයාගේ හේන වෙන කෙනෙක්ට පවර්ලා දෙනවා. සිලිඳු හිතෙනවා හිටපම් මං හොඳ වැඩක් කරන්නම්. මම මුලදී කිව්වා නේද සිලිඳු කියන්නේ ඕන කෙනෙක්ගෙන් පරිගන්න චරිතයක් කියලා. සිලිඳු මේක හිතේ තියාගෙන හිටියා. සිලිඳු මොකද කරේ? යනවා බබේ හාමිගේ ගෙදරට. බබේ හාමි මම පුංචි මණිකව කැමති කරලා දෙන්නම්. කාත් එක්ක ඉන්නද? ප්‍රනාන්දු මුදලාලිත් එක්ක ඉන්න මම කැමති කරලා දෙන්නම්. මට අර හේන නැවත පවරලා දෙන්න කියලා බබේ හාමිත් එක්ක හේන පවර ගන්න නැවත යනවා. යන ගමන් මොකද කරන්නේ? තුවක්කුවත් අරගෙන යනවා. ඩෝන් බබේ හාමි ඉවරයි. හරිද? ඔන්න බබේ හාමිත් ඉවර වෙනවා. සිලිඳු බබේ හාමිව ඉවර කරනවා. ඊට පස්සේ ආයෙමත් බබේ හාමිගේ ගෙදරට කවුද එන්නේ? සිලිඳු නැවතත් එනවා. බබේ හාමි ආරච්චිලා වුණානේ. එයානේ දැන් නම ලියන්න දැනගෙන හිටියේ. ආරච්චිලාගේ ගෙදරට ඔන්න එනවා. ඒ එනකොට එහෙ ඉන්නවා කවුද? ප්‍රනාන්දු මුදලාලි. ප්‍රනාන්දු මුදලාලි අහනවා සිලිඳු කෝ බබේ හාමි උඹත් එක්ක නේද බබේ හාමි ගියේ? කියනකොටම ඩෝන් එයත් ඉවරයි. හරිද? ප්‍රනාන්දු මුදලාලි ඉවරයි. ඊට පස්සේ පුතේ නැන්චු හාමිටත් හම්බ වෙන්න හිටපු ළමයි නැති වෙනවා. නැන්චු හාමි ටික කාලයක් ගියාට පස්සේ මොකද කරන්නේ? එයාගේ ගම රට බලා එයා යනවා. එතකොට නැන්චු හාමි ඉවරයි. ඊට පස්සේ දැන් කවුද ඉන්නේ? හින්නි හාමි ඉන්නවා පුතේ. හින්නි හාමි ඉන්නකොට දැන් නැන්චු හාමිගෙත් ළමයි නැති වුණානේ. ඩිංගි හාමි මේ කවුද මේ බබුන්ගේ පුංචි මණිකගෙත් ළමයි නැති වුණානේ. දැන් වෙදරාලයා තරහයි පුතේ මේගොල්ලොත් එක්ක. ඇයි වෙදරාල තරහ? වෙදරාල මොකද තරහ? කියන්න බලන්න. හින්නි හාමි දුන්නේ නැහනේ. මෙයා නැවත තාත්තත් එක්ක ගෙදර ගියානේ. අර වෙලාවේ අර ඇය කරපු ගුරුකමක් නැහැ. අර නිකන් තමයි යකෙක්ට සිලිඳු බය වුණේ. මේගොල්ලෝ අර කිව්ව වචනෙට හිතුවා ඇත්තටම කරා කියලා. හින්නි හාමි ආයෙමත් ගෙදර ආපු නිසා පුංචි වෙදරාල මොකද කරේ? තරහෙන් තමයි හිටියේ. එතකොට පුතේ හින්නි හාමි ගොඩාක් දුකෙන් ඉන්න නිසා සිලිඳු තනියෙන් ඉන්න නිසා සිලිඳු මොකද්ද කරේ? දවසක් හින්නි හාමිටත් හැබැයි පුතේ පුංචි වෙදරාලගේ ගෙදරින් සිලිඳුත් එක්ක එනකොට හින්නි හාමිට බබෙක් හම්බ වෙන්න හිටියා. හරිද? ඒ දරුවා නැති වුණා. හරිද? ළමයි හම්බෙන එක ඉවරයක් නැහැ නේ. ඔව්. එතකොට පුතේ ඒ දරුවා නැති වුණා. හරිද? ඊට පස්සේ හින්නි හාමි හරි දුකෙන් තනියෙන් දැන් සිලිඳුගේ ගෙදරට වෙලා ඉන්නවා. සිලිඳුට හරි දුකයි. සිලිඳු දවසක් කැලේ ඇවිදගෙන යනකොට මුව අම්මා කෙනෙක් මැරිලා එයාගේ කිරිබොනවා මුව පැටියා. එයා මොකද කරේ? මේ මුව අම්මා මැරිච්ච නිසා මේ මුව පැටියාව අරගෙන ඇවිල්ලා දුන්නා කාටද? හින්නි හාමිට ඇති කරන්න කියලා. හින්නි හාමි හරි ආදරෙන් මෙයාව බලාගත්තා. මෙයාට මේ කිරි පොවල හරි ආදරෙන් හින්නි හාමි බලා ගන්නවා. මෙයාට නමකුත් දානවා. මොකද්ද? පුංචි අප්පු කියලා මුවාට නමකුත් දානවා. හින්නි හාමිට ගෙනල්ලා දීපු මුව පැටියට තමයි මේ පුංචි අප්පු කියලා නම දාලා දැන් හරි ආදරෙන් හදනවා. හරිද? එතකොට පුතේ පුංචි වෙදරාල මොකද කරන්නේ? පුංචි වෙදරාල මේ ගමේම කතාවක් පතුරවනවා. අර හින්නි හාමි බලාගෙන ඉන්න මුව පැටියා අහගන්න. හින්නි හාමි බලාගෙන ඉන්න මුව පැටියා මුවේ නෙවෙයි. ඌ යකෙක්. හරිද? එතකොට හින්නි හාමිව යකා මෙන්න මේ යකා බන්ධනය කරගෙන තමයි ඉන්නේ. ඔය යකාගේ සාපේ නිසා තමයි මේ ගමේම ගෑනුවයිගේ ළමයි නැති වෙන්නේ. ඒක නිසා ওই මුව පැටියව ගෙනල්ලා මරලා දාන්න ඕනි කියලා කවුද මේ ප්‍රචාරය යවන්නේ? පුංචි වෙදරාල මේ ප්‍රචාරය යවනවා. එතකොට පුතේ හින්නි හාමිගේ පුංචි අප්පුව මිනිස්සු මොකද කරන්නේ? මාස 6ක් ගියාම එන්නේ නැතිකොට මෙයා ගමේ මිනිස්සුගෙන් අහනවා
දැන් මාස 6ක් ගිහිල්ලාද? දැන් බබුන් නේද? ගමේ මිනිස්සු වෙලාවක් කලාවක්වත් දිනයක් හරියට දන්නේ නැහැ. සමහර අය කියනවා ඒ විතාම මාස 5යි. සමහර අය කියනවා නෑ මාස 6ට වැඩි යන එකක් නෑ කියලා. ඔන්න ඔය වගේ කොහොම හරි පුංචි මැනික ගිහින් අන්තිමට පුංචි බෙදරාලගෙන් අහනවා ඔයා හිතන්නේ මගේ මේ මිනිහා එයිද නැද්ද කියලා. පුංචි වෙදා කියනවා ඔය ස්ථිර ගෙදරට ගියපු කෙනෙක් නම් ජීවිතේට එන්නේ නැහැ මැරිලා ඇති කියලා. ඊට පස්සේ දෙවෙනි දවසේ ගිහින් එවම පුංචි වෙදරාල කියනවා ඔබට ඔච්චර සැකයි නම් ගිහින් බලපන් අන්න අර හිර ගෙදර කියලා. හිර ගෙදරට ගිහින් බලන්න කියලා කියනවා. මට මතක කඹුරු පිටිය වගේ හරිද දන්නේ. කඹුරු පිටියද? හරි. කඹුරු පිටියට ගිහින් බලපන් උඹේ හිර ගෙදර මිනිහා ඉන්නවද කියලා. පුංචි මැනික පුතේ රොටි කිහිපෙකුත් අරගෙන උතාගෙන යනවා කොහෙද? හිර ගෙදරට. මෙච්චර කල් මේ ගමේ මේ විදියට කොටු වෙලා හිටපු මේ මිනිස්සයා දන්නවද? මේ පාරේ බහැලා යන්න දන්නේ නැහැ වෙලාව කීයද? බලන්න පිටින් කියන්න. හරි. මෙයා දන්නවද වෙලාව? මෙයා දන්නවද පාරේ බහැලා යන්න? මෙයා දන්නේ අන්න එක තමයි ප්‍රශ්නේ අර හිතන්නකො මෙච්චර ගොඩක් මම මේ මුළු නවල් එකක්ම කියන්නේ කටපාඩමෙන්. ඒකයි මම කියන්නේ ඩිස්ටර්බ් කරන්න එපා කියලා. හරිද? එතකොට චිමැනිකා රොටි ටිකකුත් අරගෙන මේ ගමෙන් එළියට යනවා. මෙයා මෙච්චර කල් මිනිස්සු දැකලා තිබුණේ නැහැ, වාහන දැකලා තිබුණේ නැහැ, ගමේ ඇවිදින්න දන්නේ නැහැ, නගරේ ඇවිදින්න දන්නේ නැහැ, කිසිවක් දන්නේ නැහැ. හරි බයින් කොහොම කුලෑටි විදියට මෙයා රොටි කිහිපකුත් අරගෙන සිර ගෙදරට යනවා. සිර ගෙදරට යනකොට පුතේ ඕම් කඹුරු පිටියට ගියාට පස්සේ සිර ගෙදර තියෙනවා ලොකු කන්දක් මුදුනේ මෙන්න මේ වගේ සිර ගෙදර තියෙනවා. මේකයට ඉන්නවා කැහැටු ගැහිච්ච හරක් ටිකක්. බැද්දේගම කියවන්න හරි ලස්සනයි. කැහැටු ගැහිච්ච හරක් ටිකක් වගේ ළඟ ඔන්න තව ඉන්නවා කවුද කුදු වෙච්ච වයසක 100 කෙනෙක් කවකොට පෙට්ටියක් වගේ මිනිස්සෙක්. හරිම දුර්වල මිනිස්සෙක් 100 කෙනෙක් ඉන්නවා. හරිද? ඉතින් පුංචි මැනිකා ගිහලා කියනවා සීයේ බලන්න මගේ මිනිහා ඉන්නේ අන්නර කොහෙද? අන්නර හිර ගෙදර මං ආවේ මගේ මිනිහා බලන්න මාස 6කින් එනවා කියලා තමයි එයා හිර කරේ. හැබැයි මාස 6ක් ගත වෙලත් තාම එයා ආවේ නැහැ කියලා. සීයා කියනවා පුතේ උඹ ඵලයන් ගෙදර උඹ ඔය ආපු ගමනේ කිසිම තේරුමක් නැහැ. මොකද මගේ පුතත් ඔය හිර ගෙදර මීට කලින් හිටියට එයා ඒකත් මොකද උනේ? එයාත් නිකම්ම ඕකේ ඇතුලේ මැරිලා ගියා. දැන් මට කිසි දෙයක් නැහැ. ඒක නිසා මම මෙතනම කාලය ගත කළා. මම මෙතනම මැරිලා යනවා කියලා මේ සිය කියන පුතේ උඹ ඵලයන් ගෙදර කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? පුංචි මැනිකා කියනවා නෑ මට ගෙදර යන්න බෑ. මම මෙතෙන්ටම ආපු එකේ මෙතෙන්ට ගිහිල්ලාම බලන්නම් කියලා. ඊට පස්සේ පුතේ පුංචි මැනිකා යනවා කොහෙටද? හිර ගෙදරට යනවා. හිර ගෙදරට ගියාට පස්සේ එනවා ජේලර් කෙනෙක්. ඇවිල්ලා අහනවා උඹ මොකද මෙතන? අනේ මගේ මිනිහා හිරේ අරගෙන මේ හිරේට දාන්න අරගෙන ආවා. කොච්චර කල් වෙනවද? මාස 6කට මාස 6ක් ගත වෙලත් තාම ගෙදර ආවේ නැහැ. ඊට පස්සේ ජේලර් කියනවා මට මතකයි ඒ සිද්ධියට සම්බන්ධව තව කෙනෙක් ආවා නේද? ඊට පස්සේ කියනවා ඔව් ඒ මගේ අප්පුච්චා. එයා නිදහස් වුණා. එයා අතපිට නිදහස් වුණා. හැබැයි මගේ මිනිහා තාම මේක ඇතුලේ ඉන්නවා. මොකද්ද මිනිහාගේ නම? නම බබුන්. මට මතකයි. උඹේ ළඟ සල්ලි තියෙනවද? අනේ උන්නාසේ අපේ ළඟ කොහෙන්ද සල්ලි? අපි හරි දුප්පත් මිනිස්සු කියලා කියනවා. ඊට පස්සේ ජේලර් කියනවා එහෙනම් කිසිම පණිවිඩයක් කියන්න බෑ ඵලයන් ගෙදර කියලා එලවලා දානවා. ඊට පස්සේ පුංචි මැනිකා වැඳ කියනවා අනේ එහෙම කරන්න එපා මගේ මිනිහා ගැන මට කියන්න මම ආවේ ගොඩාක් දුර බැහැර ඉඳලා මට පුංචි හරි පණිවිඩයක් එයා ගැන කියන්න කියලා. ඊට පස්සේ එයා මොකද කියන්නේ? ජේලර් කියනවා උඹේ මිනිහා ගැන හොයලා වැඩක් නැහැ. උඹ ඵලයන් ගෙදර ඒ මනුස්සයා මීට කීප දවසකට කලින් මැරිලා ගියා කියලා කියනවා. එතකොට ජේලර් බලාපොරොත්තු වෙන්නේ පුතේ මහා හයියෙන් කෑ ගහලා විලාපතිය තිය අඬන ගෑනු කෙනෙක්. හැබැයි පුංචි මැනිකා එහෙම වුණාද? පුංචි මැනිකා මහා දුක් ගොඩක් මැද හිටපු කෙනෙක්. මේ ගමේ කොච්චර දුකද කිව්වොත් අවුරුදු 50ක් වෙනකොට කාන්තාවකට අවුරුදු 80ක 90ක පෙනුම ඇවිල්ලා. මොකද කන්නේ නැහැ, බොන්නේ නැහැ, මහන්සි වෙනවා. යාළුවට ඕනි පෝෂණයක් නැහැ, බෙහෙත් නැහැ, ඉගෙන ගන්න නැහැ, මානසික නිදහසක් නැහැ. කිසිම දෙයක් නැති නිසා මෙන්න මේ දුක් විඳලා පුංචි මැනිකට දැන් පුරුදුයි. එක පැත්තකින් පුංචි මැනිකට තමන්ගේ සහෝදරිය නැති වුණා. අනිත් පැත්තෙන් තමන්ගේ තාත්තා නැති වුණා. කන්න බොන්න නැතුව ගොඩක් දුක් විඳා. ඒ නිසා පුංචි මැනිකට කිසිම ගාණක් නැහැ. ඒකද දුකයි. හැබැයි යාට දරා ගැනීම හොඳට හුරුයි. පුංචි මැනිකගේ චරිතය ගැන ලියන්න આવොත් ඔන්න ලියන්න පුළුවන්. හොඳ දරා ගැනීම. ලෙන්තිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්වනේ ලෙන්තිනා මගේ නංගියේ ඇයි ගන්තෙර